මේ ආත්මේ මිනිසෙක් වුණා කියලා ඊළඟ ආත්මේ මිනිසෙක් වෙනවා කියලා හිතන්න එපා කියලා කියනවා. අපිට පෙනෙන තිරිසන් සත්වයාත් ඊළඟ ආත්මේ මිනිසෙක් වෙන්න පුළුවන් කියලායි කියන්නේ. ඔන්න බලන්නකෝ උදේ පාන්දර නැගිටලා දාන්නෙකුත් පූජා කරලා බණකුත් අහන්න පුළුවන් වුණාද? ඉතින් මේ නැති වුණ අම්මා ගැන කියනවා නම් එතුමියගේ නම රත් බුන්මි. රත් කියලා ලියන්නේ රයන්න තයන්න ණයන්න. එතකොට සිංහලෙන් කියවන්නේ කොහොමද? රතනා කියලා. බුන්මි කියන්නේ බුන් කියන්නේ පින. මී කියන්නේ තියනවා කියලා. අපි ඔක සිංහලට ගත්තොත් පින්වති කියලා කියමුකෝ. නම රතනා වාසකම පින්වති. සවට්ටිකක් වන්නේ රාජ සයිපා. ඔබ හැමෝටම සුබම සුබ දවසක් වේවා. අද ඉතින් මේ පින්ඩපාතේ පූජා කරන්න ලෑස්ති වෙන්නේ අපේ සුදුගේ ආදරණීය මාතාවගේ 12 වෙනි අවුරුද්ද දාණය. අද නම් ඉතින් එළියට ගෙන කෑම කන්න. මොකද දැන් වෙලාව 6:00යි. අද ගොඩක් පරක් වෙලා අවදි වුණේ. මුලින්ම ලෑස්තිලා හිටියේ මම තනියම ගිහිල්ලා පින්ඩපාතේ පූජා කරන්න කියලා. මොකද ඉතින් 8 වෙනකම් වගේ මේ අවට භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවනේ. හැබැයි මේ වෙලාවේ ප්ලෑන් එක වෙනස් වුණා. දෝනිගේ අතින්ම පින්ඩපාතේ පූජා කරන්න ඕනේ කියනවනේ. දැන් ඉතින් පූජා කරන්න තියෙන්නේ ගෙදර තියෙන දේක් තමයි. මෙන්න ඉතාලියෙන් ගෙනාපු බිස්කට් එකක් තියෙනවා. ඉතාලියෙන් නෙච්චා. ගෙදර තිබුණ බත් ටික රත් වෙන්න තියලා මං ඉක්මනට පිටත් වුණා කරුණාවති අක්කගේ සෝයා කිරි කඩේට යන්න ඕනේ කියලා. අඩුම ගානේ සෝයා කිරි එකක් හරි වට්ටක බීම එකක් හරි පූජා කරන්න පුළුවන් නේ කියලා. වැඩේ කියන්නේ පරක්කු වැඩි. මෙන්න ආඳුර වඩිනවා. දැන් ඉතින් ඉක්මනට ලෑස්ති වෙන්න ඕනේ. මා සයිබාකන්. මාලා අමල. ලම්පරි මං ඉතින් ආඳුරන් වහන්සේට පින්ඩපාතය පිළිගන්න කියලා ආරාධනා කරා. තායි භාෂාවෙන් කියන්නේ නිමොන් ක්‍රප් කියලා. ස්ත්‍රියක් නම් නිමොන් කා කියන එකයි ක්‍රප් කියන එකයි තමයි වෙනස තියෙන්නේ. ඒක අක්කොන්නම්. ඉතින් හාඳුර ඇහුවේ අද විශේෂ දවස මොකක්ද කියලා. ඇහුවා උපන්දිනේද කියලා. วันเกิดเหรอ วันครบรอบวันตายแม่ อ๋อเอาเลยเดี๋ยวจะให้นะได้ครับเอาละอ่ะโดดน้ำนะติดให้แม่นะตัดดีโยตะโกภวัตมุขีวาทันติที่เป็นตาโลธนาวัตทุวันโหตุขังกะลังอายันจักโฟทักขินาทินนาสังคัมพิปฏิตาติขลัตตามิตายาสานโตอุปกาปโรยาติธรรมโมสยังเทโตเปตานาภูชาจักตาภุลาลาภนจติโคนะตุมนิสุนังปตุตังอนัตปกันติปวันตุสัพพัมมังขันตุสัพพเทวตาตัพพุทธานุภาเวนะตัสสะโตติปวันตุเตสัพพธัมมานุเวนะตัสสะโตติเตสัพพสังฆานุภาเวนะตัสสะโตติภวันตุเตนะแม่นะคือแม่นะ ඔන්න ඉතින් හාඳුර කියපු දෙන් අපි ඔක්කොම සර්ප්‍රයිස් වුණා. හාඳුර මගෙන් අහනවා ඔයා දන්නවද අම්මා දැන් ගිහිල්ලා ඉපදලාද කියලා. මම කිව්වා ඉපදලා කියලා. ඉතින් උන්වහන්සේත් ඒක අනුමත කරා. උන්වහන්සේ කියනවා සත්වේ මරණ ගමන් එසැනින්ම ඉපදෙනවා. කොහේ පාවෙ ඉන්නේ නැහැ. අතරමැදි කොහෙවත් නැහැ. මේකයි නිරුද්ධ වුණ ගමන් ඊළඟ තැන පටිසන්ධි වෙනවා කියනවා. හැබැයි ඉතින් මේ පටිසන්ධි වෙන්නේ කොහෙද කියලා නම් දන්නේ නැහැ. පින් දහම් කුසල් දහම් කරලා තියෙනවා නම් සුගතියට යනවලු. සීලය ආරක්ෂා කරා නම් මිනිස්සෙක් වෙන්න පුළුවන්ලු. ඉතින් මේ සීලය ආරක්ෂා කරපු නිසායිලු අපි මේ මිනිස්සු වෙලා ඉපදලා ඉන්න මේ විදිහට. හැබැයි මනුස්ස ලෝකෙන් ගැලවුණොත් කොහෙටද යන්නේ? තිරිසන් ලෝකෙට. තිරිසන් ලෝකෙන් ගැලවුණොත් යන්නේ නිරය සත්වයක් විදිහට. නිරයෙන් ගැලවුණොත් යන්නේ പ്രേත ලෝකෙට කියනවා. මනුස්ස ලෝකේ බොහොම පිරිසක් പ്രേත ලෝකෙ ඉපදෙනවලු. උන්වහන්සේ කියනවා නිතරම කුසල් වඩන්න කියලා. නැත්තම් දුගතියට යන්න තියෙන අවකාශය බොහොම වැඩි. นะไม่ใช่ว่าเราเป็นมนุษย์เกิดไปต้องเป็นมนุษย์ไม่ได้ ඉතින් අපි හැමෝම එක් වෙලා ඒ රතනා පින්වති මෑණියන්ට උතුම් නිර්වාණ සුවයම ලැබේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු.